ලිස්බන් ට්‍රිප් එකේ මම ආසම කරන පාර්ට් එක. අපි මේ යන්නේ අර කහපාට ට්‍රෑම් එකේ. ට්‍රෑම් 28E රූට් එකේ. ඉතින් මේකට අර 24 hour ටිකට් එකම යූස් කරන්න පුළුවන්. හැබැයි හැම වෙලේම වගේ මේක ගොඩක් සෙනග ඉන්නවා. ගොඩක් මිනිහ ටුවරිස්ලා. ඉතින් ඒක සෙනග අටවලා ඉතින් උදේ ගියපු ට්‍රෑම් එකේ නම් මට ඉඳගන්න සීට් එකක් හම්බුන්නේ නැහැ. මං හවස ඔක්කොම ඇවිදලා එනකොට තමයි මේ මෙහෙම සීට් එකක් හම්බුනේ. ඉතින් ඒක ඇත්තටම හරිම ෆන්. හරිම ලස්සනයි වටපිට බලාගෙන එනකොට. ඉතින් මේ ට්‍රෑම් රයිඩ් එක 1914 වල ඉඳලා තමයි පටන් ගන්න තියෙන්නේ. ඉතින් අදටත් ඒ විදිහටම ඒ පරණ ස්ටයිල් එකද ඒ වින්ටේජ් ෆීලිං එකත් එක තමයි මේක තාම ලිස්බන් සිටි එක පුරාම යන්නේ. මේ ෆුල් රෝඩ් එක 40 මිනිත්ස් වගේ කාලයක් සිටි එක පුරාම යනවා. අර මම අද උදේ ඉඳන් බලන්න ගිය ගොඩක් තැන් මට එනකොට මේ ටුවර් එකෙන් බලාගෙන ඉන්න පුළුවන් වුණා. හැබැයි මට ෆුල් රූට් එකම යන්න ලැබුණේ නැහැ. ඉතින් මම වැඩිපුරම යන්න ආස වුණේ කම්මේ කහපාට ට්‍රෑම් එකට. ඒක හරිම ලස්සනයි. තව රතුපාට ට්‍රෑම් එකක් තිබ්බා. ඒකත් හරිම අමුතු වින්ටේජ් වයිබ් එකක් දෙන ට්‍රෑම් එක. ඉතින් මේ වගේ වුඩන් සීට්ස් තියෙනවා සහ ඇතුලේ ඉන්ටීරියර් එකක් ගොඩක් දේවල් වුඩන් මැටීරියල් වලින් තමයි තියෙන්නේ. ඉතින් මේ ට්‍රෑම් රයිඩ් එක නම් ඇත්තටම වෙනමම එක්ස්පීරියන්ස් එකක්. අද මගේ දවසේ ෆුල් ට්‍රැවල් එකේම හයිලයිට් එක මේක. මම ආසම උනේ මේ ට්‍රෑම් රයිඩ් එකට. ඉතින් පෝත සිටි එක වගේම ලිස්බන් කියන්නේ ගොඩාක් කඳු බැවුම් වලින් පිරිච්ච සිටි එකක්. ඉතින් අර බස් වලට යන්න බැරි රෝඩ්ස් වල ගොඩාක් කඳු වල ස්ටේප් බැවුම් වල මේ ට්‍රෑම් එක යනවා. ඉතින් මුළු රූට් එකම නම් මට යන්න ලැබුණේ නැහැ. හැබැයි ගොඩක් දේවල් මට බලා ගන්න පුළුවන්. දවසේම මහන්සිය මට මේ ට්‍රෑම් රයිඩ් එක ගියාට පස්සේ නැති වුණා. මං හරිම ආසාවෙන් තමයි මේ ට්‍රෑම් රයිඩ් එක යන්නේ. ඉතින් ඔයාලත් කවදා හරි ලිස්බන් වලට ට්‍රැවල් කරනවා නම් ලිස්බන් එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ ට්‍රෑම් රූට් එක නම්